වෙනස් වෙනස් කෑම ජාති හදන්න ආස ඔයාලට තමයි මේ රෙසිපි. අපි හදන්නේ චිකන් සම්බෝල. ඒකට ඕනේ වෙනවා චිකන් ග්‍රෑම් 300ක් විතර කටුට හිතේ වුණා හොඳයි. මිරිස් කුඩු, කම්මිරිස් කුඩු, කහ ලුණු, පතු ලුණු, අවු මිරිස්, තක්කාලි, දෙහි, කෑලි මිරිස්, තව ලුණු චුට්ටක්, විනාගි. දැන් මේක මැරිනේට් කරගමු. හොඳින් මේ විදිහට සියල්ලම එකතු කරලා විනාගිරි මූඩියෙන් එකක් දැම්මනම් ඇති. දාලා හොඳට මික්ස් කරගන්න. ඔයාලට කැමති නම් මේක මෙහෙම මැරිනේට් වෙන්න පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා බෙදගත්තත් කමක් නැහැ. නැත්තම් ඒතර අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ හොඳින් රත් වෙච්ච තෙල් තාච්චියකට චිකන් ටික එකතු කරලා බෙද ගන්නවා. පස්සේ රන්වන් පහලට වඩා වැඩි ටිකක් දුමුරු පැහැයක් ආවට පස්සේ අපි මේ ටික ලිපෙන් බාගන්න. හොඳින් බැදෙන්න ඕනේ. ඊට පස්සේ වංගෙඩි අරගෙන චිකන් ටික මුලින්ම හොඳට කොටා ගන්න. ඒක කුඩා කෑලි වෙනකම්ම මේ විදිහට කොටා ගන්න. මේ විදිහට කුඩා කැබලි වලට කෙටුනට පස්සේ ඊළඟට ඒකට සතු ලුණු ටික එකතු කරගන්න. මේ ප්‍රමාණවල ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට වගේ හිතෙන විදිහට ගන්න. හොඳට කොටා ගන්න ඕනේ. පතු ලුණු ටිකත් හීනියට කෙටෙනකම්ම මේක හොඳට කොටන්න ඕනේ. කෙටුණාට පස්සේ අපි ඊළඟට අමු මිරිස්, තක්කාලි ඒ ටික දාගන්නවා. ගොඩාක් සැරට කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේකට කොච්චි කරල් දෙකක් එකතු කරගන්නත් පුළුවන් අමු මිරිස් වෙනුවට. ඒකත් හොඳින් කෙටෙන්න ඕනේ. මේක හොඳින් කෙටෙන තරමට තමයි රස වැඩි වෙන්නේ. ඊපස්සේ කෑලි මිරිස්, තව ලුණු ස්වල්පයක්. මේක ඔයාලගේ හිතේ පදමට ගන්න. අදිනුත් දාගන්න පුළුවන්. ඒකත් හොඳට මික්ස් වෙනකන් අපි කොටා ගන්නවා. මික්ස් කරලා තියෙන කෙනෙක් නම් මිරිස් ගලේ උනත් අඹර ගන්න පුළුවන් මේක. ඒක තවත් රස වැඩි. දැන් මේකට දෙහි ජූස් එකතු කරගන්නවා.
දෙහියුෂ එකතු කරගෙන හොඳ දෙහියුෂ එකතු කරගෙන ඒකත් හොඳට කොටා ගන්න. දැන් අපි ඒක භාජනයකට දාගමු. මේ වුණාට පස්සේ මේ වගේ තමයි එන්නේ. මේකත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. හැමදාම චිකන් කරි එක වෙනුවට මේක හදලා බලලා බත් එක්ක කනකොට හරිම රසයි. ඒ වගේම පාන් එක්ක වුණත් කන්න පුළුවන්. වෙනස් විදිහේ කෑම ಜಾති හදන්න කැමති ඔයාලට මගේ YouTube channel එක subscribe කරොත් දවසින් දවස එක එක ಜಾතියේ කෑම හදන්න ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ඉන්න නම්